එහෙනම් අපි නැවතත් 2026 BST සත්කාරයේ වැඩසටහන සමග සම්බන්ධ වෙනවා. ඉතින් මේ ඕගොල්ලන්ට 2026 BST විභාගයේ ලියන ආදරණීය දරුවන්ට අපි ලබා දෙන පුංචි උපකාරයක්. ඉතින් අපි ඊයේ වැඩසටහන පටන් ගන්නකොටම කිව්වා දවස ගානේ අපි ඕගොල්ලන්ට පොඩි කොටස් ලබා දෙනවා. ගණනය කිරීම, ප්‍රශ්න සාකච්ඡා කිරීම වගේ දේවල්. ඉතින් අද දවසේ අපි මට්ටම් ගැනීමේ නැගීම් බැසීම් ක්‍රමවේදයේ ලක්ෂ ගණනාවක උච්චත්තේ කොහොමද හොයන්නේ කියලා කතා කරන්න යන්නේ. ඉතින් වැඩි කතා ඕනේ අපි මෙතනට යමු. මම මෙන්න මෙතන අද දවසේ ඔයගොල්ලන්ට රූප සටහනක් පෙන්නලා තියෙනවා. මේ විදිහට මට්ටම් ගන්න අවස්ථාවක් විශේෂයෙන්ම ලක්ෂ ගණනාවක් දීලා තියෙනවා. මේකෙදී අපි බෙන්ච්මාර්ක් එකක් A ලක්ෂයක්, B ලක්ෂයක්, C ලක්ෂයක්, D ලක්ෂයක් භාවිතා කරලා තියෙනවා. ඒකෙදී බෙන්ච්මාර්ක් එක පාවිච්චි කරලා ඒකට සාපේක්ෂව අපි ඉස්සරහට උච්චත්තේ මිනුම් කරන්න යන්නේ. ඉතින් මේක ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ රූපසටහනේ උපකරණයේ ස්ථාන දෙක පිහිටුවලා තමයි මේ මට්ටම් ගැනීම කරලා තියෙන්නේ. ඉතින් අපි මේක rise and falls method එක යටතේ කොහොමද කතා කරන්න කියලා බලමු. ඉතින් මේකෙදි තව එක දත්තයක් මම ඕගොල්ලන්ට දෙනවා. මෙන්න මේ බෙන්ච්මාර්ක් එක අපි ඊයේ විදියටම CI කියලා ගමු. මේ ඊයේ විදියටම අපි මේක CI කියලා සලකලා මේක ගාන හදමු. CI නේ මේ විදියට බෙන්ච්මාර්ක් එක CI කියලා හදමු. right. එහෙනම් දැන් අපි මෙන්න මේක මීටර 100ක් කියලා දෙනවා බෙන්ච්මාර්ක් එක. හරි. දැන් එහෙනම් අපි ටක් ගාලා මෙන්න මේ සියලුම දත්ත ටික වගුවකට දාලා කොහොමද මේක ගොඩනගන්නේ කියලා බලමු. right. මේකදී අපි මෙන්න මේ පළවෙනි තීරුව points කියලා නම් කර ගන්නවා. එතකොට මේ points වලට අපි මෙන්න මේ benchmark එකේ සිට ඒ ලක්ෂ ටික අපි යට දානවා. benchmark A B C D. ඔන්න අපි අදාළ ලක්ෂ ටික points වලට දාගත්තා. දැන් අපි ඊළඟට ගන්නවා back side තීරුව. මොකද back side තීරුවක් ඕනේ අපිට. ඊළඟට දත්ත වලින් අපිට තියෙනවා IS තීරුවක්. අපි IS තීරුවත් මේකට ඇතුළත් කර ගන්නවා. ඊට පස්සේ තියෙනවා FS තීරුවක්. ඒකත් අපි ගන්නවා. ඊළඟට අපි ගන්න ඕනේ rise තීරුවක්. rise තීරුවක්. ඒ කියන්නේ නැග්ම තීරුවක්. ඊට පස්සේ අපි false තීරුවක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ බැස්ම තීරුවක්. ඊට පස්සේ තමයි අපි elevation එක හෙවත් උච්චත්ත තීරුව පාවිච්චි කරන්න යන්නේ. elevation මම කෙටි කරලා ලිව්වේ ඒක. ඉතින් වෙනත් දේවල් අපිට යම් කිසි විදියට ඇතුළත් කරන්න ඕන නම් අපි මෙන්න මේ තුන්වෙනි තීරුව අද කියලා ගන්නවා. ඒව නැත්නම් remarks කියලා ගන්න පුළුවන්. ඒක අදාළත්වයක් නෑ ඔයගොල්ලන්ට ගැටලුවක් කරගන්න එපා. ඉතින් අපි මේ ටක් දාලා මෙන්න මේ වගුවට දත්ත ටික දාගමු. පළවෙනි බෑක් සයිඩ් එක තියෙන්නේ බෙන්ච්මාර්ක් එකේ 2.6යි. මෙන්න මම ඇතුළත් කරා අගය. දෙවෙනි බෙන්ච්මාර්ක් එක දෙවෙනි බෑක් සයිඩ් එක තියෙන්නේ B ලක්ෂයේ. ඒක 1.4ක්. මෙන්න මේ උපකරණලා මෙහාට ගත් එක. ඒ නිසා මම B ලක්ෂයේ මත දානවා දෙවෙනි එක 1.4යි කියලා මෙන්න සඳහන් කරා. දැන් එහෙනම් අපි ඊළඟට තියෙන IS පාඨාංක ටික දාමු. A ලක්ෂයේ මත IS පාඨාංකයක් තියෙනවා නේ. A ලක්ෂයේ මත IS පාඨාංකයක් තියෙනවා. එහෙනම් අපි ඒක ගමු 3.1යි කියලා නේ. 3.1යි. IS පාඨාංකයක් තියෙනවා C ලක්ෂයේ මත. ඒක 2ක් කියලා එනවා. අපි ඒකත් දාගමු මෙන්න මේ විදියට. ඊට පස්සේ IS පාඨාංක නෑ. දැන් අපිට තියෙන FS පාඨාංක ටික දාගන්න. B ලක්ෂයේ මත පළවෙනි FS පාඨාංකය තියෙනවා. අපි මේක ගන්නවා කීයද? 2.2යි කියලා. දෙවෙනි FS පාඨාංකයේ තියෙන D ලක්ෂයේ මත අපි ඒක ගන්නවා කීයද? 3.2යි කියලා. 3.2යි. එහෙනම් අපි මෙන්න මේ විදියට මේ ටික දාගත්තාට පස්සේ අපිට තියෙනවා rise falls තීරු ටික පුරවලා ඒකට සාපේක්ෂව උච්චත්ත ගණනය කිරීමක් කරන්න. දැන් ඔයගොල්ලන්ට අපි ඊයේ කිව්වා කොහොමද rise
රයිස් ෆෝල්ස් තීරු පුරවන්නේ කියලා හැම වෙලාවෙම මේ බෑක් සයිඩ් එකෙන් IS පාඨාංක හෝ පෝසයිඩ් පාඨාංක අඩු කරන්න. ඒ අඩු කරනකොට ඍණ ලකුණක් එනවා නම් ෆෝල්ස් තීරුවට දාන්න, ධනාගයක් එනවා නම් රයිස් තීරුවට දාන්න. ඉතින් අපි මේක මේ විදිහට ගණනය කර කර යන්න. රයිට් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මෙතන පළවෙනිට බෑක් සයිඩ් එක ඊට පස්සේ IS තියෙන්නේ. එහෙනම් මෙන්න මෙතන බලන්න 2.6න් 3.1ක් අඩු කරන්න. එතකොට උත්තරේ එනවා ඔයගොල්ලන්ට ඍණාගයක්. මොකද බෑක් සයිඩ් එක අඩුයි IS එක වැඩි. එහෙනම් ඍණ එනවා නම් අපි මේක දාන්නේ ෆෝල්ස් තීරුවේ මේ විදිහට කීයක් එනවද 2.6 ඉඳලා 3.1ට අපි දන්නවා 0.5ක වෙනසක් එනවා. එහෙනම් අපි ඒක දාගත්තා ඒ විදිහට. ඊට පස්සේ අපිට ඊළඟටත් මේමයි ගන්න වෙන්නේ. අපි බෙන්ච්මාර්ක් එකට සාපේක්ෂවම නම් මේක හොයන්නේ. අපිට මෙන්න මේ බෑක් සයිඩ් එකේම මෙන්න මේ ෆෝසයිඩ් එක අඩු කරොත් අපිට ගන්න පුළුවන් B වලට රයිස් එකක්ද ෆෝල්ස් එකක්ද දෙන්නේ කියලා. 2.6න් 2.2ක් අඩු කරනවා කියන්නේ අපිට එන්නේ ධනාගයක්. ඒ නිසා අපි මේක රයිස් තීරුවේ මේ විදිහට දා ගන්නවා. එතකොට අපිට එනවා 2.6න් 2.2ක් ගියපුවාම මේ 0.4ක වෙනසක් එනවා. හැබැයි ධනාගයක් එන්නේ. දැන් අපිට ආයි මේ ආරම්භක බෙන්ච්මාර්ක් එකේ තියෙන බෑක් සයිඩ් එකෙන් අඩු කරන්න අයිතියක් නැහැ. දැන් අපි B ලක්ෂයේ කියන බෑක් සයිඩ් එකෙන් තමයි ඊළඟට ලක්ෂ ටික අඩු කරගෙන යන්න ඕනේ. ඒකට හේතුව දෙවෙනි උපකරණයේ ඉඳලා තමයි පාඨාංක අරගෙන තියෙන්නේ. අපි එහෙනම් මෙන්න මේ 1.4 කියන බෑක් සයිඩ් එකෙන් C වල තියෙන IS එක අඩු කරමු. එතකොට ඔයගොල්ලන්ට එනවා 1.4න් 2.2ක් අඩු වෙනවා කියන්නේ. 1.4න් 2ක් අඩු වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඍණාගයක් එනවා. ඍණ 0.6ක් එනවා නේද? ඍණ 0.6ක් එනවා. ඒ වගේම අපි මෙන්න මේ බෑක් සයිඩ් එකෙම ඉස්සරහා තියෙන මේ FS එක අඩු කරලා දාමු. එතකොට එතනත් අපිට මේ ඍණාගයක් හේතුව 1.4න් 3.2ක් අඩු කරන්න තියෙන්නේ. අඩු කරලා ගමු. එතකොට මෙතනින් ගත්තාම අපිට අඩු කරන්න පුළුවන් කීයද? අඩු කරපුවාම අපිට එනවා 3.2 1.4ක් අඩු කරලා ගමු. එතකොට ලේසියිනේ අපිට. රයිට්. අපිට එනවා මෙතන 6යි 1.8ක වෙනසක් එනවා අපිට. 1.8ක වෙනසක් එනවා. හැබැයි ඒක ධන අගයක් නෙමෙයි ඍණාගයක් එන්නේ 1.8ක වෙනසක් නේ. 1.8ක වෙනසක් එනවා. 1.8ක් එනවා. එතකොට දැන් අපි කොහොමද කරන්නේ උච්චත්වය හොයන්නේ? දැන් එතකොට ඔයගොල්ලෝ දන්නවා ආරම්භක බෙන්ච්මාර්ක් ලක්ෂයේ උච්චත්වය අපි දීලා තියෙනවා CI කියලා. එහෙනම් දැන් ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ බෙන්ච්මාර්ක් එකයි A කියන ලක්ෂ දෙකයි සලකපුවාම බෙන්ච්මාර්ක් එකට සාපේක්ෂව ඍණ 0.5ක් පල්ලෙහෙන් තියෙන්නේ. ෆෝල්ස් එකක් තියෙන්නේ. එහෙනම් අපි 100න් 0.5ක් අඩු කරලා 99.5යි කියලා දානවා B වල උච්චත්වය. එතකොට B වල A වල උච්චත්වය. දැන් අපි B වල උච්චත්වය හොයන්න යනකොට නැවත බෙන්ච්මාර්ක් එකට සාපේක්ෂවම තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට බෙන්ච්මාර්ක් එකේ උච්චත්වය 100යි. හැබැයි B කියන ලක්ෂයට සාපේක්ෂව 0.4ක් උඩින් ඉන්නේ. ඒ නිසා 100ට 0.4ක් එකතු කරලා තමයි අපි ලියන්නේ මේ B වල උච්චත්වය හොයනකොට. එතකොට 100.4යි කියලා අපිට ගන්න පුළුවන්. දැන් අපිට එතනින් එහාට CD කියන ලක්ෂ දෙකේ උච්චත්වය හොයනවා නම් අපිට හොයන්න වෙන්නේ B ට සාපේක්ෂවයි. ඒට බෙන්ච්මාර්ක් ට සාපේක්ෂව හොයන්නේ අපි. ඒ නිසා දැන් බලන්න මෙන්න මේ B ට සාපේක්ෂව ගත්තාම C කියන එක තියෙන්නේ 0.6ක් පල්ලෙහායි. ඇයි ඍණාගයක්. එහෙනම් 100.4න් 0.6ක් අඩු කරමු. එතකොට ඕගොල්ලන්ට එනවා කීයක්ද? 99 කීයක් දෙන්නේ? 99.8ක් එනවා නේද? 99.8ක් එනවා 100.4න් 0.6ක් අඩු වුණාම. දැන් ඒ විදිහටම තමයි D හොයන්නේ. D හොයන්නේ B ට සාපේක්ෂව. C ට සාපේක්ෂව නෙමෙයි. ඒ නිසා B ට සාපේක්ෂව ගත්තොත් මේ 100.4ක් තියෙනවා B වල උච්චත්වය.
එහෙනම් ඒකට වඩා 1.8ක් අඩුවෙන් තමයි තියෙන්නේ. මොකද්ද? මෙන්න මේ D කියන ලක්ෂය. මෙන්න මේ B ට සාපේක්ෂව ගත්තොත් D කියන එක කීයක්ද? 1.8ක් අඩුවෙන් තියෙන්නේ. එහෙනම් අපි මේ 100.4 අඩු කරනවා 1.8ක්. අපි අඩු කරමු. 14න් 8ක් ගත්තාම 6යි. හරි. ඊට පස්සේ මෙතන තියෙන්නේ 99. 99න් එකක් ගියපුවාම හරි. 99 එකක් ගියපුවාම කීයද? 99 එකක් ගියපුවාම 98.6යි. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට උච්චත්වය සොයන්න පුළුවන්. දැන් පැහැදිලිද? ඇත්තටම අපි මෙන්න මේ බෙන්ච්මාර්ක් එකට සාපේක්ෂව AB කියන ලක්ෂ දෙකේ උච්චත්වය ගණනය කරා. ඊට පස්සේ B ට සාපේක්ෂව තමයි C සහ D වල උච්චත්වය ගන්නේ.